සිරි දළදා වන්දනාව ශ්‍රී දන්තධාතුන් වහන්සේ ලක්දිවට වැඩමවාලන්නේ සිරි මේඝවන්න රාජ්‍ය සමයේදීය. පමුණු වෙස්කැන් වූ දන්ත කුමරුන් හා හේමමාලා යන දෙපළ දන්තධාතුන් වහන්සේ රැගෙන දඹදිව සිට සිංහල දීපයට පැමිණෙන්නේ එහි ආරක්ෂාව පතාය. තාමුලිප්ත තොටුපොලින් නැව්නැගි හේමමාලා හා දන්තනම් වූ රාජකීය යුබල සිංහල දීපයෙහි ලංකාපටුන නම් ස්ථානයට ගොඩබට අතර එතැනින් මඩුකන්දටත් සාලියපුරටත් පැමිණ පසුව අනුරාධපුරයට පැමිණියහ. අසා දැනගත් තොරතුරු අනුව මොවුන් දෙදෙනා මේඝගිරි මහා විහාරයට පැමිණ දළදා වහන්සේ ප්‍රථම වතාවට තාවකාලිකව එහි තැන්පත් කරන්නට යෙදුනාහ. සිරි දළදා වන්දනාව දළදා ගමන් මග